Let's go, motherfucker, bro. hello guys කියන්නට මාර්ගයෙන් සාදරයෙන් පිළිගන්නවා ඔක්සියක් හදන්න කොහොමද කියලා ඉතින් කොල්ලොන්ට කියලා දෙන්න යන්නේ සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න හැමදේම දන්නේ මොකද ඔක්කොම අහන්න කියලා මම කියනවා ඉතින් කතාවට වැඩි කතාවක් නැතුව ඉතින් යන්නේ වීඩියෝ එක කොල්ල සෙට් එක යන්න වැඩට වෙනවාදී මේ වගේ පොක්සියක් තමයි ඉතින් අද දාගන්න යන්නේ වෙනවා රිමෝට් එක දන්නේ දේවල් කියනනම් කමෙන්ට් ගන්න ආවනේ එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න ආවෙනම් අපි ගිහිල්ලා මුලින්ම Free Fire Max එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කට්ටිය. හරිද? Free Fire Max එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ Free Fire Max එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඊළඟට ඔය කට්ටිය යන්න ඕනේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ෆයිල් එක. ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරිද? ලෝකල් කම්පැනි ෆයිල් එක ඊට පස්සේ ඒක ගිහලා ඩවුන්ලෝඩ් වුණාට පස්සේ කොපි කරගන්න ඕනේ. ඊට කොපි කරගත්තට පස්සේ ඔයාලට Android එකට ගිහලා data එකට යන්න ඕනේ. data එකට ගිහිල්ලා Free Fire Max කියලා ආපු එකේ ෆයිල් එක ඒකේ ෆයිල් එකට ගිහිල්ලා ඒකට paste කරන්න තියෙන්නේ. හරි අපි paste කරගත්තා. හරි අයින් හරි. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ගේම් එකට යන්න. සිගනල් ලෙවල් දන්නේ නැද්ද ඉතින් ගේම් එකට යනවා දන්නේ නැද්ද දේවල් තියෙනවනේ යාළුවනේ කමෙන්ට් කරන්න කියලා මම දැන් මතක් කරනවා ඔව් අපි ගේම් එක දැන් ලෝඩ් වෙනවා පළවෙනි වීඩියෝ එකේ ඉඳ පොඩි අවුලදී යාළුවනේ ගණන් ගන්න එපා ඔබම තමයි ඉතින් ඔය කට්ටිය මේ ගෙස්ට් එකක් තමයි හදාගන්න ඕනේ ඒත් මම දැන් මෙතන X account එකක් හදන්නේ ඔයාලට මේ proxy හින්දා කට්ටිය මේ Google එකෙන් FB account හදන්න බෑ. X එක නෙවෙයි guest එක නෙවෙයි තමයි යන්න පුළුවන්. X එකත් මම දැන් account එක හදාගෙන තියෙන්නේ මේකටම. ඊට පස්සේ දැන් මේකේ දෙන්න Free Fire Max එකට මේ හරි අපි දුන්නා. ගේම් එකට ආවට පස්සේ ඔකට මෙතනින් එනවා ID එක. ඔන්න ආවා. ඒ ID එක ඔකට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි කරගන්න. ඒක ඒ ID එක තමයි අපිට දැන් ඉස්සරහට ඕනේ ID. ඒක මේ ස්ක්‍රීන්ෂොට් එකක් දැන් මම ගහගත්තා. ඊට පස්සේ මම දාලා තියෙනවා ID verify එක. හරිද? ID එක අන්ලොක් කරගන්න කොහොමද කියලා මේ ID එක බලා ගන්න ඕනේ. එන්න ID එක. ඔන්න ඔය ID එක මම දාලා තියෙනවා beta unlock කියලා මොකක් කරලා ඉදලා දාලා තියෙනවා description එකේදී ගිහලා බලන්න. හරිද? ඊට පස්සේ ඒකෙන් මෙන්න මේ වගේ සයිට් එකකට තමයි එන්නේ. හරිද? ඕම වගේ සයිට් එකකට ආවසේ ඕම කැරකිලා තා කැරගෙනනේ උඩ සිග්නල් එහෙම නැහැ උඩ ගණන් ගන්න එපා. ඊට මෙන්න මේ වගේ සීන් එක ඊට පස්සේ යන්නේ කනෙක්ට් විත් කියලා අන්න ඒ කනෙක්ට් විත් නේ කියලා ඊට ID එක ගහන්න තියෙනවා. ID එක ගහලා මේ විදිහට මේ ටික විදිහට වෙරිෆයි කරලා ස්ටෙප් බයි හතරක් තියෙනවා. මේ හතරම විදිහට කන්ෆර්ම් කරගෙන තියෙන්නේ. හරිද? ඔයාලම ආයෙත් කියන වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න දන්නේ නැති දේවල් ඔක්කොම කමෙන්ට් කරන්න කොල්ලෝ ටිකට ගැම්මටම හරියන්න ඕනේ. හරිද? ඒ ඔක්කොම ටික මතක් කරනත් එක්ක ලයික් කරන්න, ෂෙයා කරන්න, ස්ටේටස් එහෙම ජාතිලු දන්නේ නැති කට්ටියට ඔක්කොම මේක ෂෙයා කරන්න කියලා මම කියනවා. හරිද? හරි ඒ හතරම අපි වෙරිෆයි කරනවා අන්තිම එක. හරි. අන්න වෙරිෆයි කරලා ඉවරයි. හරිද? මේක විනාඩි ගණනක් තමයි තියෙන්නේ. ඇත්තටම මේක ආයෙත් ඔකට වෙරිෆයි කරලා මම ඒක කට්ටියට වීඩියෝ එකක් ඕන කියන්න. මේ හරිද? ඔව්. හරි. ඒක හරි. ඊට පස්සේ දැන් ඔන්න ගේම් එකට යන්න පුළුවන්. හරිද? ආයෙ ඉතින් සුපිරියම් ප්‍රොක්සි එකක් තමයි. ප්‍රොක්සි නම් අය දන්නවනේ මේ ෆ්‍රී ස්ටයිල් එල්ෆා තමයි ඕන දෙයකට. හරි ගැම්මටම මේකේ මේ අර තියෙන කිට් අරම ඔක්කොම ලෝඩ් වෙන හින්දා වෙලා යන ටික. හරිද? පේනවා ගැම්මටම. ඔන්න තියෙන දේවල් ඔන්න මම මේකට මුලින්ම ලෝඩ් වෙලා තියෙන හින්දා තමයි ওই විදිහට පෙන්වන්නේ. හරිද? බලමු අපි මේකේ ඉමෝට් මේ මේකට මේල් එකට ඇවිල්ලා තියෙන ඔක්කොම හරිද? V-Bash තියෙනවා, කිට් තියෙනවා. අර මේවා ඉමෝට් දාන්නේ නැති බැනර්ද පරණ ඒවා හරිද? ඊට පස්සේ මම ඔය කට්ටියට දාලා තියෙන එක මේක මේ වෙරිෆයි කරගන්න තියෙන ID එක හරිද?
මේ වගේ සයිට් එකකට ඇවිල්ලා ඒක Google account එක දීලා ඔය කට්ටිය verify කරගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ID එක මෙතන verify කරන්න වෙනවා. හරිද? එතන ඔය කට්ටිය අර මම කලින් අර screenshot එක ගන්න කිව්වේ. ඒක හරිද? මට දැන් අමතකයි. ඒක බලා ගන්න ඕනේ. හරිද? ඒක බලාගෙන ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා ඒ ID එක ගහන්න තියෙනවා. ඊට පස්සේ මේ verify වුණාට පස්සේ success send confirm. හරිද? මම මේ කලින් හදලා තියෙන යාළුවනේ. හරිද? ඒ නිසා තමයි මෙතන පොඩ්ඩක් කේස් තියෙන්නේ. මීට අමතරව තව ප්‍රශ්න එනවා කට්ටියට මට කමෙන්ට් කරන්න. හරිද? ගොඩක් ඒ කියන්නේ ටිකක් ප්‍රශ්න එන්න පුළුවන්. හරිද? කවන්න නැහැ කමෙන්ට් කරන්න ඔය කට්ටිය. හරිද? මේක මම පළවෙනි වීඩියෝ එක. කොල්ලෝ සප්පයක් දෙන්න කොහොම හරි දිනු වෙන්න. අපිත් ගේමක් ගහන්න එපා. කොල්ලොන්ට උතුරන්ට හරියන්න ඕනේ කියලා මම කියනවා. හරි මේන්ටනන්ස් සෙන්ඩ් කන්ෆර්ම් දුන්නාට පස්සේ ඉතින් මම හදලා තියෙන හින්දා අර වගේ මේකක් ආවේ. ඊට පස්සේ මෙතන කට්ටියට මේ ලෙවල් ගාන වැඩි කරන්න පුළුවන්. VS ගානද අරවා මේවා ඩයමන්ඩ්ද ගෝල්ඩ්ද නතින් හරිද මේ නම වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේ සේෆ් මොඩ් කියලා එකක් තියෙනවා. හරිද? ඒක මේ ටික් එක අන්ලොක් වෙලා තියෙන. හරිද? ඒක හදා ගන්න ඕනේ. ඒක ඒක මේ ඔෆ් කරගත්තට පස්සේ ඔය කට්ටිය මේ ගේම් එකේ සුපිරියටම ගහන්න පුළුවන්. හරිද? මේ පේනවනේ මෝඩ් තියෙනවා ලොල් එකද. ඔව් ඉතින් ඔයාලට ඉස්සරහට තව මොන හරි වීඩියෝ නම් කමෙන්ට් කරන්න කියන්න අද වීඩියෝ කරා සුබ දවසක්.